සෑම ගසක්ම හැඳින්වෙන්නේ එහි ඵලයේ නාමයෙන්. මේක කියමනක්. මේ කියමන කිව්වේ E.B. වයිඩ කියන විචාරකයා. මේ කියමනේ ඊටා ගැඹුරු අදහසක් තියෙනවා කියලා මට හිතෙනවා. ඇත්තටම මිනිස්සු අපිව හඳුන්වන්නේ අපි ගැන තක්සේරු කරන්නේ අපි සමාජය තුල ගොඩනගාගෙන ඇති දේවල් එක්ක. කෙටියෙන්ම කිව්වොත් අපි මේන්ටේන් කරන කැරක්ටර් එක දිහා බලලා තමයි මිනිස්සු අපි ගැන තීරණ ගන්නේ. අර සංජීව් ලොන්ලියන්ස්ගේ සින්දුවක් තියෙන්නේ අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ කියලා. ඇත්තටම මිනිස්සු බලන්නේ පිට කවරේ තමයි. හැමෝම පස්සේ තමයි පොත දිහා බලන්නේ. පිට කවරේ ලස්සන පොත්වලට ඉල්ලුම වැඩි. හැබැයි සම්මාන හම්බ වෙන්නේ නැහැ. මිනිස්සු අතර රැඳෙන්නෙත් නැහැ. ඔයා කැමති ඔයාව පිට කවරේ ලස්සනට තියාගන්නද? එහෙම නැත්නම් පොත ඇතුලේ කතාව ලස්සන එකක් කරගන්නද? මතක තියාගන්න. ඔයා වෙනුවෙන් කරගත්ත දේවල් වලින් තමා මිනිස්සු ඔයාව මනින්න පටන් ගන්නෙ. ඔයාට තියෙන්නේ මොනවද? ඔයාට නැත්තේ මොනවද? ඔයා දැන් කරන්නේ මොනවද කියන එක ඔයාට වඩා ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ හොයනවා. ඔයාට හිතෙන්න පුළුවන් මට මොකටද ඔය මිනිස්සු කියන කතා? මට මිනිස්සු වැඩක් නැහැ එහෙම කියලා. ඒත් ඔයාට මේ සමාජ ක්‍රමෙත් එක්ක හැමෝම අතෑරලා දාලා ජීවත් වෙන්න බෑ. ඔයාට ඔයාගේ වටිනාකම් එක්ක නැගී සිටින්නම වෙනවා. ඔයාට වටිනාකම් හදා ගන්නම වෙනවාමයි. තවත් කෙනෙක් ඔයාට ගරු කරන චරිතයක් වෙන්න නම් ඔයාට මහන්සි වෙන්නම වෙනවා. මහන්සි වෙලා වැඩ කරන්නම වෙනවා. මිනිස්සු ඔයාව දාලා ගියා කියලා අඬන්න එපා. එහෙම අඬනව නම් දැන් කඳුළු පිහදා ගන්න. මේක මතක තියාගන්න. මේ ලෝකේ වෙනස් නොවන කිසිම දෙයක් නැහැ. සියල්ල වෙනස් වෙනවා. මිනිස්සුත් එහෙමයි. ඔයා වෙනසට හැඩ ගැහෙන්න. ඔයාගේ කැරක්ටර් එක ඔයා ඩිවලොප් කරගන්න. ඔයාගේ කැරක්ටර් ක්වොලිටි එක හදාගන්න. ඒ වගේම ඔයා අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා. මේ හැම දෙයක්ම මායාවක්. අර සින්දුවක් තියෙන්නේ අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ. එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියුවක් නෑ. තැනූ මන්දිර කඩන් වැටුණත් නෙතේ කඳුලක් නෑ. සිනහා වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ. සබහා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ. ඒ නිසා මේ හැම දේම මායාවක්. ජීවත් වෙන කාලේ තමන් ගැන හිතන්න. තමන්ට මුලින්ම වටිනාකම දෙන්න. තමන්ව ගොඩනගා ගන්න. එවිට ඔබ වටා අනුන් ගොඩ නැගේවි. අනුන් ගොඩ ගැහේවි. ඔබට අත් පොඩි ගසාවි. Good luck.